එතකොට මේ තියෙන්නේ මානව හිස් කබලේ මේ human skull එකේ පූර්ව දර්ශනය anterior දර්ශනය. මේ පැත්ත ගත්තොත් මොනවද? මේ පැත්ත superior උත්තර දර්ශනය. මේ පැත්ත ගත්තොත් මේ අදෝහනුවත් එක තියෙන්න ඕනේ. එතකොට ඒක lateral view එක පාර්ශ්වික දර්ශනය. මේ පැත්ත ගත්තොත් අපි මේ අපර දර්ශනය. මේ යට පැත්ත ගත්තොත් අපි ඒක inferior අදර දර්ශනය. එතකොට එහෙනම් අපිට මේකේ එක පැති වලින් බලලා අධ්‍යයනය කරන්න පුළුවන් කොහොමද කියලා. මේ අදර දර්ශනය. එතකොට අදර දර්ශනයේදී අපිට පේනවා මේ තියෙන්නේ තල්ල. එතකොට මේ තියෙන්නේ උඩහණුවේ තමයි දත් තියෙන්නේ උඩහණුවේ. එතකොට මේ තියෙන්නේ මෙතන මෙතන යට තියෙනවා මේ අදෝහණුව සංදානීය වෙන තැන. අදෝහණුක. එතකොට අපි ඒකට කියන්නේ අදෝහණුක සංදිය. මෙතන තමයි මේක මෙහෙම බැලුවාම ඔන්නකොම තියෙන්නේ මේක තියෙන්නේ ওই විදිහේ තියෙන එකක් තමයි තියෙන්නේ. එතකොට මේ පැත්ත මොනවද? මේ anterior surface මේ පූර්ව දර්ශනය. මේ තියෙන්නේ උත්තර superior. මේ තියෙන්නේ inferior යට පැත්ත. මේ පැත්ත lateral. බොහෝලාට ඔකට පින්තූරක දෙන්නේ lateral පාර්ශ්වික දර්ශනය. මේ තියෙන ඇස් තියෙන අක්ෂිකූප දෙක. මෙතන මේ නාසාස්ති දෙකක් තියෙනවා. අපි මොහොනේ අස්ති වෙනම බලමු. මේක එතකොට ලලාට අස්තිය. මේ තියෙන ලලාට අස්තිය. මේ දෙපැත්තේ තියෙන්නේ ස්කල් එකේ දෙපැත්තේ තියෙන්නේ පාර්ශ්ව කපාල අස්ති. එතකොට මේ තියෙන්නේ පාර්ශ්ව කපාල අස්ති. මේ තියෙන්නේ ශංකක අස්ති. එතකොට මෙතන තියෙනවා මේ ශංකක අස්තියෙන් ආපු යුග වක්‍රය. මෙන්න මෙතන තියෙනවා මේ යුග අස්තිය කුපුල් හදන අස්ති. මේක යුග අස්ති. ඒ යුග අස්තිය මේ පැත්තට මේ අපර දෙසට යනවා ප්‍රසරයක්. මේ ශංකක අස්තියෙන් පූර්ව දෙසට යනවා ප්‍රසරයක්. ඒක එකතු වෙලා යුග වක්‍රය හදනවා. එතකොට මේ ශංකත ප්‍රසරය පාමුල තමයි මේ අදෝහණුවේ හිස සම්බන්ධ වෙන්නේ. අදෝහණුවේ හිස කියලා මේ ඔහොම විදිහට තමයි සංධාරණය තියෙන්නේ. අපි එකම චලනය කරන්න පුළුවන් සංදිය මේක. මේකට කියනවා අපි හිස් කබලේ තියෙන මේ ශංකත අස්තියත් එක්ක හින්දා ශංකත අදෝහණුක සංදිය. ඒක තමයි චලනය කරන්න පුළුවන් එකම සංදිය අපිට මේ හිස් කබලේ තියෙන. කන ඇතුලේ තියෙන කර්ණස්තිකා තුනත් පුළුවන්. නමුත් ඒක කනේ අස්ති හිස් කබලේ අස්ති වලින් චලනය කරන්න පුළුවන්. එකම අස්තිය තියෙන මේ අදෝහණුවේ තියෙන හිසත් මේ ශංකක අස්තිය යටිපැත්තේ තියෙන අදෝහණුව සඳහා සංධාන දෘෂ්ටියෙන් තමයි මේ වගේ අදෝහණුව ඉහළ පහළ චලනය කරන්න පුළුවන්. කතනේදී ආහාර විකීමේදී ඉහළ පහළ පොඩ්ඩක් පැත්තෙන් පැත්තට චලනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉහළ පහළ තමයි චලනය කරන්න පුළුවන්. එතකොට මේ ලලාට ආස්තියෙන් මේ නල්ල හදනවා. අක්ෂිකූපයේ ඉහළ දාර හදනවා මේ ලලාට ආස්තිය. එතකොට මේ පැත්තේ තියෙන්නේ මේක එතකොට මේ තියෙන අස්ති මේවා පාර්ශ්ව කපාල අස්ති. ඒවා දෙකක් තියෙනවා. පාර්ශ්ව කපාල අස්ති දෙකයි. මේ පාර්ශ්ව කපාල අස්ති දෙකයි. මේ තියෙන්නේ මේවා අචල සංදි සීවලි. මේක ලලාට අස්තිය. මෙතන පාර්ශ්ව කපාල අස්ති. මේ පැත්තේ පිටිපස්සේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ අපර කපාල අස්ති. එතකොට පාර්ශ්ව කපාල දෙකයි පාර්ශ්ව කපාල මේ තියෙන්නේ පාර්ශ්ව කපාල අස්ති. පාර්ශ්ව කපාල දෙකයි ලලාටයයි මේ සීවණියෙන් සම්බන්ධ වෙලා තියෙන උඩ නම් තියෙනවා ඒව ඕනේ නැහැ. එතකොට පිටිපස්සේ තියෙන මේ අස්තිය මේක අපර කපාල අස්තිය. මේ තියෙන්නේ අපර කපාල අස්තිය. ඒක එකයි. මේ ශංකත අස්තිය මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි දෙකක් තියෙනවා. මේ පැත්තේ මේ තියෙන්නේ ශංකත අස්තිය. මේ ශංකත අස්තිය දෙකක් තියෙනවා. මේ පැත්තෙන් එකයි අනිත් පැත්තෙන් එකයි. ඒතර මේ ලලාට අස්තිය එකයි මේ පාර්ශ්ව කපාල අස්ති දෙකයි තුනයි මේ දෙක පහයි මේ අපර කපාල අස්තියයි හයයි. ඊට පස්සේ මේ නාස් කුහරයේ ඇතුලේ තියෙන අස්තිය මෙන්න මෙතන තියෙන අස්තිය ඒකට කියනවා ජීද්‍රාස්තිය කියලා. ඊට පස්සේ මේ කපාල පාදිය කපාලයේ මුල් ගල වශයෙන් ක්‍රියා කරන අස්තියක් තියෙනවා. ඒකට කියනවා කීලාස්තිය කියලා. එතකොට කපාලයේ මොළය ආවරණය කරන අස්ති ටික තියෙනවා අස්ති කෑලි 8ක්. මොළය ආවරණය කරන අස්ති කෑලි තියෙනවා 8ක්. මෙතන මේ තියෙන්නේ මෙතන මේ පැත්ත මේකෙන් ආවරණය වුණාම මේක මුඛ කුහරය මේක නාස් කුහරය. එතකොට කපාලීය සාධන අස්ති 8යි. එතකොට 8 කියා ගන්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ට. 8 තමයි 1 ලලාට අස්ති 1යි පාර්ශ්ව කපාල අස්ති 2යි
පාර්ශ්ව කපාලාස්ති දෙකයි අපර කපාලාස්තියයි ශංකත දෙකයි. එතකොට මේ තනි අස්ති තියෙනවා ලලාට අස්තියයි අපර කපාලාස්ති ලලාට අස්තියයි අපර කපාලාස්තියයි. මෙතන තියෙන නාස් කුහරේ පියස්සේ තියෙන මේක පියස්සේ තියෙන අස්තිය ඒක එකයි කීලාස්තිය කපාල පාදයේ 4 තනි අස්ති. එතකොට දෙක තියෙනවා ශංකතාස්ති දෙකක් තියෙනවා පාර්ශ්ව කපාලාස්ති දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම මේ මොළය ආවරණය කරන අස්ති 8ක් තියෙනවා. මොළය ආවරණය කරන අස්ති 8ක් තියෙනවා. එතකොට මුහුණ ආවරණය කරන අස්ති තියෙනවා 14ක්. ඔක්කොම මේ ස්කල් එකේ තියෙන අස්ති කෑලි 22ක්. අස්ති කෑලි එතකොට මේ තියෙන්නේ පූර්ව දර්ශනය. පූර්ව දර්ශනයෙන් තමයි මේ ඇස් තියෙන අක්ෂිකූප මේ නාසාස්ති දෙක මෙතන තියෙන අශ්රු අස්ති දෙකක්. එතකොට මෙතන තියෙන ඌර්ධව හණු දෙකක් එතනම 6ක්. අශ්රු අස්ති නාසාස්ති දෙකයි අශ්රු අස්ති දෙකයි 4යි මොනවද ඌර්ධව හණු අස්ති දෙකයි 6යි යුගාස්ති දෙකයි 8යි. ඊට පස්සේ මේ නාස් කුහරයේ පත්ලේ තියෙනවා නාස් ආවාරය හදන පාල කොටස හලාස්තිය එකයි මේ තාලව දෙකයි. එතකොට මේ නාස් කුහරයේ අස්ති ඇතුළේ තියෙනවා මෙන්න මේ ඇතුළේ තියෙනවා නාසා සංවලිත අස්ති. එතන දෙකයි. එතකොට එතන ඔක්කොම අස්ති කැලේ තියෙනවා. එතකොට අපි ගණන් කරමු බලන්න. ඌර්ධව හණු අස්ති දෙකයි යුගාස්ති දෙකයි නාසාස්ති දෙකයි අසු අස්ති දෙකයි 10යි නාසා සංවලිත දෙකයි 12යි හලාස්තියයි තාලවස්ති දෙකයි. අයි කිව්වා අදෝහණුවයි. ඔක්කොම එකතු වුණාම අස්ති කැලි 14ක් තියෙනවා මුහුණ හදන. එතකොට ඔක්කොම මුහුණ සාදන අස්ති කැලි තියෙනවා කීයක්ද? අස්ති කැලි තියෙනවා මුහුණ සාදන අස්ති කැලි තියෙනවා 14යි කපාලයේ සාදන අස්ති කැලි 8යි ඔක්කොම අස්ති කැලි 22ක් තියෙනවා අපේ ස්කල් එකේ. එතකොට මම ඊළඟ පාඩමින් තෝරන්න මේක පෙන්වන්න කරන්න ඕන හින්දා කිව්වේ. එතකොට අදෝහණු අපි ගත්තොත් අදෝහණු අපේ ටිකක් ඉස්සරහින් U හැටි පෙනුමක් තියෙන්නේ U ආකාර පෙනුමක් තියෙන්නේ. එතකොට මේ අදෝහණුවේ තියෙනවා උඩ පැත්තේ ඔක්කොම දත් තියෙන දත් දරන්න දත් වල මේ තියෙන්නේ අපිට කූප දත් කුහර තුල තියෙන විෂම දත් මේ දත් දෙසරයක් එන හින්දා දිවාර දත්. එතකොට මේ අදෝහණුවේ තියෙනවා ශාඛා දෙකක්. මේක තුණ්ඩාකාර ප්‍රසරය මේක පේසයි වෙන තියෙන්නේ මේ අදෝහණු මේ අග්‍ර ප්‍රසරය ඒකේ කෙලවර තමයි මේ අදෝහණු හිස තියෙන්නේ. එතන අදෝහණු කෝණය මේ අදෝහණු දේහය මේ ටිකේ තමයි උත්තර පැත්තේ දත් තියෙන්නේ. එතකොට මේක තනි අස්තියක්. එතකොට තනි අස්තිය තනි දන්තාස්තිය තනි අදෝහණුව එක ශිරපායි ලක්ෂණයක්. අනිත් සත්තුන්ගේ හැම අදෝහණුවේ අස්ති කෑලි කීපයක් තියෙනවා. අපිට තියෙන්නේ එක අදෝහණුවක්. එතකොට ඔන්න ඔහම තමයි එතන සයි වෙන්නේ. මේ තුණ්ඩාකාර ප්‍රසරය මෙහෙම ඇතුළට යනවා. ඔය උතෙන් තමයි සම්බන්ධ වෙන්නේ. මේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. මේකට කියන්නේ ශංකක අදෝහණුක සංදිය කියලා. ශංකක අදෝහණුක සංදිය ඉස්කබල ඉස්කෝලේ එහෙම තියෙනවා. ඔයගොල්ලෝ අරගෙන බලලා මේක මේ විදියට පොඩ්ඩක් බලලා තේරුම් ගන්න. දත් තියෙන්නේ උඩ හණුවේ යටි හණුවේ අස්තිමේ කුහර අතර තමයි දත් තියෙන්නේ. එතකොට මේ උඩ හණුව නාස් කුහරයෙන් වෙන් වෙන්නේ මේ තල්ලෙන්. තල්ල හදන්න උදව් වෙනවා. ඉස්සරහට ටික ඌර්ධව හණුව අස්තිය යට ටික තාලවස්තිය. එතකොට මේ හරිය තමයි ග්‍රසනිකාව තියෙන්නේ. ග්‍රසනිකාව මේ හරිය. එතකොට මේ හිස් කබලේ විශේෂ ලක්ෂණයක් මේ තියෙනවා අපර කපාල සන්දානාග්‍ර දෙකක්. කපාල අස්තියේ අපර කපාල අස්තියේ තියෙනවා මේ අපර කපාල සන්දානාග්‍ර දෙක. ඒ අපර කපාල සන්දානාග්‍ර දෙක මේ ඇට්ලස් කශේරුකාව තියෙනවා. ওই ඇට්ලස් කශේරුකාවට තමයි ඔහොම තමයි සම්බන්ධ වෙන්නේ. ওই විදියට. එතකොට ඒ මත චලනයෙන් තමයි හිස මෙහෙම ඉහළ පහළ චලනය කරන්නේ. ඉහළ පහළ චලනය කරන්නේ මේ ඇට්ලස්යේ තියෙන උත්තර පැත්තේ තියෙන සන්දාන පෘෂ්ඨ දෙක අපර කපාල සන්දානාග්‍ර සඳහා මුහුණත් පෘෂ්ඨ. හිස් කබලේ තමයි අපර කපාල සන්දානාග්‍ර දෙක තියෙන්නේ. ඒ දෙක මත තමයි අපි මේ හිස දරාගෙන ඉන්නේ. ඒකම තමයි දරාගෙන ඉන්නේ. එතකොට මේ අපර කපාල සන්දානාග්‍ර දෙක අතර තියෙනවා කපාල පාදයේ ටිකක් මැදට වෙන්න මහා ජිද්දය. ඒකෙන් තමයි සුසුම්නාව ගමන් කරන්නේ. ඒතර මහා ජිද්දේ මේ පැත්තට තියෙන නිසා අපිට හිස එකක් තුලණය වෙලා තියෙන්න පුළුවන් ඇට්ලසිය තුල ශක්තිය නැතුව බෙල්ල එච්චර අපේ මහත නැහැ. පේශිය එච්චර නැහැ. එතකොට මේ අපල කපාල සන්දානාග්‍ර දෙක මේ මහා ජිද්දය. එතකොට මෙන්න මේ ආස්තිය තමයි මේ කීලාස්තිය කපාලයේ මුල් ගල කියනවා කීලාස්තිය. ඒ කීලාස්තිය ගිහින් මෙතන මේ නාස් කුහරේ කපාල පාදයේ නාස් කුහරේ ගාව තියෙනවා මෙතන මොනවද ජීද්‍රාස්තිය. ඒතර ජීද්‍රාස්තිය මේ නාස් කුහරේ පියස්සේ තියෙනවා. මෙතන තියෙනවා කීලාස්තිය දෙකයි අපර කපාලාස්තිය මේ තියෙන්නේ අපර කපාලාස්තිය.
එතන මහා ජිද්දේ තියෙන්නේ අපර කපාලස්තියේ. අපර කපාල සන්දානග්‍ර තියෙන්නේ අපර කපාලස්තියේ. ශංකත අස්තියට තමයි අදෝහණුව සයි වෙන්නේ. ශංකක අස්තියට තමයි අදෝහණුව සම්බන්ධ. මේක තමයි අර යුග වක්‍රය කියන එක මෙතන කැඩිලා මේ යුග අස්තිය මේක ශංකක අස්තියෙන් එන ප්‍රසරය තමයි යුග වක්‍රය. මේ මෙතෙන්ට තමයි මෙන්න මේකට තමයි අදෝහණුවේ හිස සම්බන්ධ වෙන්නේ. මෙතන පොඩ්ඩක් එහයින් තියෙනවා බාහිර ශ්‍රවණ නාල චිත්‍රය. බාහිර ශ්‍රවණ නාල චිත්‍රය. ඒත් ළමයෙක් උපදිනකොට මේ ලලාට අස්තියත් මේ පාර්ශව කපාල අස්තියත් දෙක අතර මෙතන මුරුදුයි. ඒ කියන්නේ සංකෝචනය වෙන්න පුළුවන් මේක පොඩ්ඩක් බර්ත් වෙනකොට ප්‍රසූතියේදී එතකොට පොඩ්ඩක් යෝනි මාර්ගයේ දිගේ ප්‍රසූත වෙන්න පහසුයි. මෙතන ඉපදිච්ච ළමයෙක් බැලුවාම පොඩ එබෙනවා. ඒකට අපි කියනවා පූර්ව රන්ද්‍රය කියලා. රන්ද්‍රය. ඒ වගේම මෙතන තියෙනවා මේ අස්තිය එකතු වෙන තැන අපර රන්ද්‍රය. අපර රන්ද්‍රය. මේ එකතු වෙන තැන තියෙනවා පාර්ශික රන්ද්‍රය. එතකොට හිස් කබලක තියෙනවා මේ අස්තිය අතර තියෙන පොඩි ඉඩ තන්තුමය පටකොලින් වැහිච්ච කොටස්. මෙතන තියෙනවා අපර පාර්ශික රන්ද්‍ර මේ පැත්ත එකයි මේ පැත්ත එකයි දෙක. මෙතන තියෙනවා පූර්ව පාර්ශික රන්ද්‍ර දෙකයි හතරයි. මෙතන පූර්ව රන්ද්‍රයයි අපර රන්ද්‍රයයි ඔක්කොම 6ක් තියෙනවා. අපිට පැහැදිලිවම ළමයෙක්ගේ බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉපදුණු ගමන් මාස 3ක් 4ක් යනකම් තියෙනවා. මෙතන තිල් වල කියන සාමාන්‍ය මිනිස්සු මේ පූර්ව රන්ද්‍රය මෙන්න මෙතන තියෙන්නේ. බර්ත් එකේදී පොඩ්ඩක් මේ හිස් කබල තෙරපීම වළක්වන්න මෙතනින් පොඩ්ඩක් තෙරපෙන්න පුළුවන්. නැත්නම් මේ අස්ථි බිඳිර යනවා. ඒකට තමයි මේක තියෙන්නේ. තෙරපීම සිදුවන හානිය වළක්වන්න තමයි මේක තියෙන්නේ. මෙතන අපර රන්ද්‍රය. පස්සේ මේව හා වෙනවා. මේවට කියන්නේ මේ අචල සංදි වලට කියන්නේ සීවණී කියලා. සීවණී. ලැම්ඩාකාර සීවණී කිරීටක සීවණිය ලැම්ඩාකාර සීවණී අපිට නම් ඕන නෑ. එතකොට මේවා මෙතන තියෙන්නේ කිරීටක සීවණිය, මෙතන ශරීය සීවණිය, මෙතන පිටිපස්සේ තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති මේ සීවණී. ඔය තියෙන සීවණී. මෙතන මේ සීවණී මේ කිරීටක සීවණියයි ශරීය සීවණියයි අතර තමයි මෙන්න මෙතන තමයි පූර්ණරන්ද්‍රය තියෙන්නේ. පූර්ණරන්ද්‍රය තිබුණේ එතන. එතකොට ওই ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් විස්තරාත්මක නෙමෙයි මේක ඔයගොල්ලෝ පොතේ බලලා මහ විස්තර ගොඩක් ඔයගොල්ලෝට නෑ. ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න මානව හිස් කබලේ ව්‍යුහය කොයි වගේද කියලා අතට අරන් බලලා අඳින්න.